ලෝකෙට එන අලුත්ම වාහන මොන වගේ වෙන්න පුළුවන්ද? කොයිතරම් ලස්සනද? තාක්ෂණයෙන් කොයිතරම් ඉහළයිද? මේ තියෙන්නේ BMW i7 EV King කෙනෙක්. ලෝකේ කලාතුරකින් දකින්න හම්බෙන දැන් ටිකක් මාකට් එකට අලුතෙන් වැඩියෙන් එන මිල අධිකම සුඛෝපභෝගී වාහනයක්. අද දකින්න පුළුවන් සුක්කානමෙන්. විශේෂයෙන්ම මේ වගේ නවතම වාහන තාක්ෂණය සහ අනිකුත් බොහෝ තොරතුරු අරන් අපි සුක්කානමෙන් හමු වෙනවා වෙනදා වගේම. ආයිබෝවන්. රියදුරු බලපත්‍රයක් අලුතෙන් ලබා ගැනීම, නැති වූ බලපත්‍රයක් නැවත ලබා ගැනීම, එහෙම නැත්නම් අලුත් කර ගැනීම වගේ කාරණාවලට පසුගිය කාලයේදී මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය අතිශයින් කාර්යබහුලලා තිබුණා. බොහෝ තදබදයක් තිබුණු බව අපට දකින්න ලැබුණා. අපි කලින් ඇවිල්ලා බලලා ගියා, කතා කළා. නමුත් දැන් තත්ත්වය යම් ආකාරයක වෙනස් වීමක් තිබෙන බව දැනගන්න ලැබුණා. බොහෝ තදබදයේ අඩු වෙලා යම් පිළිවෙලකට තනියම ඇවිල්ලා Tamante කටයුත්ත කරගන්න පුළුවන් බව ආරංචි වූ නිසා අපි සුක්කානමෙන් නැවත ආවා. ඔබට පුළුවන් අපිත් එක්ක ඇවිල්ලා බලන්න ඒ පිළිවෙල කොයි ආකාරයෙන්ද වෙලා තියෙන්නේ, කොහොමද මේ බලපත්‍රයක් Taman විසින්ම කාටවත් අහු වෙන්නේ නැතුව තරවකරුවන්ගේ මාර්ගයෙන් තොරව මේ කාරණාව කරගන්නේ කොහොමද කියන කාරණාව බලා ගන්න පුළුවන්. එන්න යන්න. මුලින්ම ආවට පස්සේ කරන්න ඕන දේ තමයි ටෝකන් එකක් ගන්න එක. ටෝකන් එකක් මේ ආකාරයෙන් ලබා ගත්තයන් පස්සේ අපි මේ ආකාරයෙන් ටෝකන් එකක් හම්බ වෙනවා. මේ තියෙන වේටින් ඒරියා එක අපිට ආමන්ත්‍රණයක් ලැබෙනකන් මේ වේටින් ඒරියා එකේ මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන් සුව පහසුව අර ස්ථානයෙන් තව ටිකකින් මේ අංක පිළිවෙල අනුව කතා කරනවා. ඒ අනුව අපිට ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඔන්න දැන් පළවෙනි අවස්ථාවේ අංකේ කතා කරලා ඇතුළට එන්න අවස්ථාව දුන්නා. ආවන් පස්සේ මම ලොකු වේටින් ඒරියා එකක් තියෙනවා. මේ අය පිළිවෙලට එලා වාඩි වෙනවා. මමත් පිළිවෙලට වාඩි වුණා. මම වාඩි වුණාන් පස්සේ ටික වෙලාවකින් මේ පේන කවුන්ටර් වලින් කතා කරනවා මේ අංකයට අදාළව. අපිට තියෙන්නේ ඒ කවුන්ටර් එකට ගිහිල්ලා ෆේස් කරන්න ඊළඟ ස්ටෙප් එක උදෙසා. කාටවත් එන්න අවසර නැති ස්ථානයකට සුක්කානම් අපි ඇවිල්ලා ඔබට පෙන්නනවා. මේ තමයි අර පිළිවෙලට ආපු ඔබේ අයදුම් පත්‍රය අවසන් වශයෙන් ලයිසන් එක නැත්තම් රියදුරු බලපත්‍රයක් විදිහට මුද්‍රණය වෙන ස්ථානය තමයි මේ දකින්න හම්බෙන්නේ. මේ වගේ ස්ථාන කිහිපයක් තියෙන්න පුළුවන්, මේකක් වෙන්න පුළුවන්. මේ වගේ පද්ධතියක් ඇතුලේ තමයි ඊටාම සුරක්ෂිතව කියපු රියදුරු බලපත්‍රය මුද්‍රණය වෙලා ඔබ අතට එන්නේ. රියදුරු බලපත්‍රය නිවැරදිව ලබා ගන්න ආවට පස්සේ තියෙන ගැටලු දැන් වෙන විට යම් ආකාරයක निराකරණය වෙලා තියෙන පරිසරයක හරියටම මේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද? බලපත්‍රයක් ගන්නාවම කාටවත් අහු වෙන්නේ නැතුව, කාගේවත් පස්සේ යන්නේ නැතුව තමන් ස්වාධීනව මේ කටයුත්ත කරගන්නේ කොහොමද කියන කාරණාවට උත්තරේ හොයාගෙන අපි නිවැරදිම පුද්ගලයාගෙන් අහන්නට ආවා.
අපි ඇවිත් ඉන්නේ මෝටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර තියෙන රේදු බලපත් නිකුත් කිරීමේ කාර්යාංශයේ කොමසාරිස්තුමා හම්බෙන්න වසන්ත ආයරත්න මැතිතුමා තමයි මේ ඉන්නේ. අයිබෝන් අර ප්‍රශ්නේ පිළිවෙලට අපි කොහොමද මේ බලපත්‍රය අපි ගන්නෙ කිසිම මැදිහත් වීමකින් තොරව? බොහොම ස්තුතියි. අපි ජාතික රූපවාහිනිය විදිහට අපේ පරිසරයට ඇවිල්ලා අපේ කාර්යභාරය මොනවද කියලා විමසීමම අපිට ලොකු අවස්ථාවක්. මේක අපේ සේවය කොහොමද ජනතාවට පහසුවෙන් ලබා ගන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි කිරීමට ගොඩක් වෙලාවට මිනිස්සු අතරමං වෙන්නේ අපේ වෙන සේවාව මිනිස්සු අතරට නොයන එක. නමුත් ඇත්තටම තනියෙන් වුණත් ඇවිල්ලා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ දෙපාර්තමේන්තුවට තියෙන චෝදනාව තමයි තැරව්කරුවන්ගෙන් බේරිලා කොහොමද යම්කිසි පුද්ගලයෙක් රියදුරු බලපත්‍රයක් ගන්නේ සහ එයාගේ කාලය කළමනාකරණය කරගෙන කොහොමද ඒක ලබා ගන්නේ කොහොමද කියලා. ඇත්තටම ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාදීමේ මූලස්ථානය වේරහැර කාර්යාලය වුණාට දිස්ත්‍රික්ක 25ම අපිට පුළුවන් ඕනම කෙනෙකුට දිස්ත්‍රික්ක 25 තියෙන ප්‍රාදේශීය කාර්යාලය හරහත් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පතක් යොමු කරන්න. අලුත්ම රියදුරු බලපත්‍රයක් ගන්න කෙනෙකුට රෙජිස්ටර් වීමත් රියදුරු බලපත්‍රයක් ලබාගත් කෙනෙකුට නැවත රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමත් රියදුරු බලපත්‍රයක් යම්කිසි වාහන පන්තියක් අලුතෙන් එකතු කර ගැනීමටත් ඔය අවස්ථා කාරණා තුනේදී අපිට රියදුරු බලපත්‍රයක් කාරණාවකට රියදුරු අපි සේවය සපයනවා. ඊට අමතරව රියදුරු බලපත්‍රයක උද්ෘතයක් ලබා ගැනීමට ඇඩ්‍රස් එක වෙනස් කර ගැනීමට රියදුරු බලපත්‍රයේ තියෙන මොනෝහරි තොරතුරක් වෙනස් කිරීමක් නමක වෙනස් කිරීමක් කර ගැනීමටත් රියදුරු බලපත්‍ර කාර්යාලයට එනවා ඒ අවශ්‍යතාවය අනුව. ඒ වගේම රියදුරු බලපත්‍රයක විදේශ ගමන් පිටරට යන කෙනෙකුට අවශ්‍ය වෙනවා විදේශ ගමන් බලපත්‍රයේ නම තියෙන ආකාරයට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට යම්කිසි වෙනස්කම් තිබුණාම ඒව වෙනස් කර ගැනීමටත් අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. දැනට අර රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී කොමසාරිස් ජෙනරාල් තුමාගේ උපදේශකත්වයෙන් අපිට දැන් කාල වේලාවක් වෙන් කරගෙන ඕනෑම කෙනෙකුට රියදුරු බලපත්‍රයකේ දැන් සේවාව ලබා ගැනීමට ඕනෑම වෙලාවක එන්න පුළුවන්. ඒක අපිට අපේ වෙබ්සයිට් එක හරහා කාලය සහ වේලාව වෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් දුරකථන මාර්ගයෙන් කාලය වෙන් කර ගැනීමෙන් කරගන්නත් පුළුවන්. වෙබ්සයිට් එක හරහා එනකොට ඕනෑම කෙනෙකුට වෙලාව සහ දිනය දෙකම වෙන් කරගන්න අවශ්‍ය ටයිම් ස්ලොට් එකම ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිනේ වෙන් කරගන්න පුළුවන්. ඒ පහසුකම සකස් කරලා තියෙනවා. නමුත් ඕනෑම කෙනෙකුට තරව්කාරයෙක්ගෙන් මිදිලා ඒ අපොයින්ට්මන්ට් එකක් දාගෙන නියමිත වෙලාවට ආවොත් ඒ පහසුකම ලබා දෙන්න අපේ කාර්යාලයේ නිලධාරීන් සැදී පැහැදීලා ඉන්නවා. වේරහැර කාර්යාලයේ ඇතුල් වෙන තැනම අපිට පුළුවන් නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් තරව්කරුවන්ගෙන් අහන්න නැතුව ඕන වෙලාවක ඇවිල්ලා ඉවරලා කාර්යාලයේ ඇතුළේම ඉන්න විමසීම් කවුන්ටරෙන් විමසීමක් කරපුවාම අවශ්‍ය තැනට කොතෙන්ටද යන්න ඕනි කියන එක මඟ පෙන්වීම කරනවා. ඒ වගේම භාෂා තුනෙන්ම කරුණු දැනගන්නත් පුළුවන් ඕනෑම අවස්ථාවක. ඊට අමතරව දැන් අපි රියදුරු බලපත්‍රයක් යම්කිසි කෙනෙකුට ගන්න කෙනෙකුට රියදුරු පාසලක් කරහා පැමිණීමෙන් ලබා ගැනීමත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තනියම ඇවිල්ලා අදාළ පුද්ගලයාටම රියදුරු බලපත්‍රයක් අලුත් කර ගැනීම අලුත්තෙන් ලියාපදිංචි වීම ඒ සියලු දේවල් තනියම ඇවිල්ලා කරගන්නත් පුළුවන්. ඒ ආකාර දෙකකින්ම කරගන්න පුළුවන්. ඒ පහසුකම තියෙනවා. ඊට අමතරව අපිට අලුත්ම රියදුරු බලපත්‍රයක් ගන්න කෙනෙකුට එයාට අවුරුදු 17 සම්පූර්ණ වෙන්න ඕනි. එතකොට උපැන්න සහතිකයේ ඔරිජිනල් පිටපත තියෙන්න ඕනි. ඊට අමතරව
මෙඩිකල් එක අරගෙන තියෙන්න ඕනි. ඒ ටික අරගෙන රියදුරු පාසලක් හරහා නැවුණත් නියමිත ගාතු නියමිත පරිදි වෙලාවත් වෙන් කරගෙන කාර්යාලයට ආවහම විමසින් කවුළුවෙන් අපිට අපි ලබා දෙනවා නියමිත අංකයක්. ඒක ඒ අනුව රෙජිස්ටර් කර ගැනීමේ කටයුතු අපි කරනවා. ඊට අමතරව අවුරුදු 17 වුණාම රෙජිස්ටර් අපි ලියාපදිංචි වුණාම ලිඛිත විභාගයට අපි දිනයක් දෙනවා. ලිඛිත විභාගයේ දිනේ ලබා දීමෙන් ඒ පාස් වුණාට පස්සේ මාස 3කට පස්සේ පුහුණු වීමක් ලැබලා ලර්නර් පර්මිට් එක නිකුත් කරනවා. විභාගෙ සමත් වුණාට පස්සේ මාස 3කට පස්සේ අපිට නියමිත පරිදි ප්‍රායෝගික පරීක්ෂණය ලබා දීලා සමත් වීමෙන් අපි රියදුරු බලපත්‍රය නිකුත් කරනවා. හැබැයි අවුරුදු 17ක පුද්ගලයෙකුට ලිඛිත විභාගය ලියන්න පුළුවන් වුණාට අපි 18ක් සම්පූර්ණ වෙන්න ඕනි ඒ අදාළ පුද්ගලයාට රියදුරු බලපත්‍රය ලබා ගන්න. එතකොට 18 සම්පූර්ණ නොවුණු කෙනෙක් හිටියොත් අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ප්‍රායෝගික පරීක්ෂණය අපි ලබා දෙන්නේ. එතකොට ලිඛිත විභාගයේ අවස්ථා 3කදී අපිට දෙන්න පුළුවන් එක සැරයක් ෆේල් වුණොත් අවස්ථා 3කදී ගාස්තු අය කිරීමකින් තොරව. එහෙම නැති වුණොත් ආය නැවත අර ප්‍රොසෙස් එකම අනුගමනය කරලා ඉවරලා ආය නැවත අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඕනි. ඒ වගේම අපිට ප්‍රායෝගික පරීක්ෂණය 4 අවස්ථාවක් දෙනවා. 4 අවස්ථාවකදී පාස් වුණේ නැත්නම් ආය මුලින් ඉඳලා අර ප්‍රායෝගික පරීක්ෂණය ඉටු කර ගන්න ඕනි. අපි එතුමාගේ නායකත්වයට ස්තුතිවන්ත වෙන්න අවශ්‍යයි. මේ දක්වා මේ කර තිබෙනා වූ මෙහෙය සම්බන්ධව මේ අලුත් පිළිවෙල සහ මේ ආකාරයේ කාර්යක්ෂම වීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සහ එතුමාට අනාගතයේදී කිසිදු කරදරයකින් තොරව ඔබටම ඇවිල්ලා බලපත්‍රය ලං කර ගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. ඉදිරි කාලවලදී බලාපොරොත්තු වෙනවා මේ බලපත්‍ර ප්‍රභේද සම්බන්ධව ඒ බලපත්‍ර ප්‍රභේදයන් කොයි ආකාරයෙන්ද ලබා ගන්න, මොන වගේ ඩොකියුමන්ට්ස් දූපනා කරන්නේ, මොන වගේ පිළිවෙලද තියෙන කියන කාරණාව අපි අනාගතයේ එතුමායි කතා කරමු. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔවුන්ගේ හපන්කම් ඉදිරිපත් කරපු එක්සිබිෂන් එකේ ගුවන් පතේ සම්බන්ධ කාරණා අපි පසුගිය සතියේ පෙන්වුවා. දැන් පෙන්වන්න යන්නේ ඔවුන්ගේ දෑතින් ඥානයෙන් නිර්මාණය කරපු වාහන සම්බන්ධ ඔවුන් දකින ලෝකය. බලන්න ඔවුන්ගේ අනාගත දැක්ම පිළිබඳව දැන් තියා මඟ පෙන්වන ලක්ෂණ. මගේ නම විදුල් ඉන්දිය. මම 11 ඉච්ඡාසරේ ඉගෙන ගන්නේ. මම මේ වාහනේ බොක්ස් බාර් වලින් තමයි හදලා තියෙන්නේ. බොක්ස් බාර් නමලා ඒවා වෙල්ඩින් කරලා තමයි හදලා තියෙන්නේ. මේකේ එන්ජිම බයික් එන්ජිමක් තියෙන්නේ 90cc. ඒ ගියර් පෙට්ටියක් හදලා තියෙනවා රිවර්ස් එකට යන්න ඒව කරන්න. ඔක්කොම මේ වාහනවල කෑලි ඔක්කොම බොක්ස් බාර් වලින් නමලා හදලා තියෙන්නේ. ඊළඟට මේ ලයිට් ඔක්කොම වයරින් කරේ මම. ඔය ඉන්ටර්නෙට් එකේ කාර්යයක් තියෙනවා බුගාටි කියලා. ආන්ගේ වර්ගයේ විදිහට තමයි මේක බොක්ස් බාර් නමලා හදලා තියෙන්නේ. අවුරුදු 2කමාරක් විතර මම මේක හැදුවා. ලක්ෂ 7ක් විතර ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට හදන්න. මම උකිත විදුල් 11H එකේ ඉගෙනුම ලබන්නේ 2023 A level මේ O level කරලා ඉවරයි. දැන් 12ට පාස් වෙනකන් ඉන්නේ. මේක හදන්න ගත්තේ ගිය අවුරුද්දේ මැයි වල ඉඳන්. එතකොට මේකේ මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ ගොඩක්ම කෑලි එකලස් කිරීමක් එහෙම එකක් කරලා නැහැ කියලා. ඒ කියන්නේ මම මේකේ කඩෙන් ගත්තේ එන්ජින් එකයි, ටයර් 4යි, රැක් එන්ඩ් එකයි, මේ ලයිට් ටිකයි විතරයි. අනිත් සියල්ල මම පට්ටල් දාලා හදවපුවා. සියල්ල ඔය හබ් එකේ ඉඳන් හදවපුවා. ඔය ආම් මම හදපුවා, වෙල්ඩින් කරේ මම, පේන්ට් කරේ මම. ඊට පස්සේ මේ වයරින් ඇද්දේ මම. මේකේ ඇනේට යනකම් ගලවලා මට අහපව හදන්න පුළුවන්. මේ කාබ් සුද්ධ කළේ හැදුවේ සියල්ල මම. මේක දියුණු කරන්න මං හිතන් ඉන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් වලින් එහෙම එකක් දීලා හදන්න. එතකොට කෙනෙක් නැතුව තනියම පැද්ද හැකිනේ රිමෝට් එකෙන් මට මේ කන්ට්‍රෝල් කරහැකි මේක. ඒ විදිහට හදන්න හිතාගෙන ඉන්නේ. ඉලෙක්ට්‍රික් ෆන්ක්ෂන් එකක් දීලා තියෙන්නේ. මෙතන සෝලාර් එකක් ගහලා තියෙනවා යට බැටරි වාගයක් charge වෙන්න.
බණ්ඩාරනායක විද්‍යාලයේ 12 වසර සීපන්තියේ බිනග වුණා. මම මේසර් එක්ස්පෑන් එකට වාහනයක් හැදුවා. මම මේකට මුලින්ම හිතුවේ වාහනයක් හදන්න 2018 එක්සිබිෂන් එකට මම 6 වසරේ 2018 එක්සිබිෂන් එකේ අපේ අයියලා වාහන හදලා තිබ්බා. ඒක දේ දැකලා මම කවදාද හිතුවා මම හිතුවා ඊළඟ සැරේ එක්සිබිෂන් එකට අනිවාර්යෙන් මම වාහනයක් හදනවා කියලා. ඊට පස්සේ මේ විදියට අවුරුදු ගාණක් ප්ලෑන් කරලා ඊට පස්සේ මේ අවුරුද්දකට විතර කලින් අපි වාහනේ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලය තමයි මේකට වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වුණා. මේ සමහර දවස්වලට උදේ පටන් ගත්තාම වැඩ ඉවර වෙනකොට පහුවදා රෑ 1-2 වෙනවා. සමහර දවස්වලට සම්පූර්ණයෙන් මහන්සිලා හිට ගන්නව පණ නැහැ. කොහොම හරි ඔය වගේ කට කාලා තමයි ඉතින් මේ වාහනේ හැදුවේ. මේ වාහනේ වෙනුවෙන් සෙන්රෝ කම්පැනි එක ගොඩක් උදව් වුණා. හලෝ මගේ නම ශාමික. මම 12 යූ පන්ති ඉගෙන ගන්නේ. මේ අපේ එක්ස්පෑන් එකට 2024 එක්ස්පෑන් එකට අපි හදපු වාහනේ. මේ වාහනේ මේ පොඩි කිට් එක නම් අපේ 2018 එක්ස්පෑන් එකේ අයියලා හදපු එක. ඒ වුණාට ඒක ගොඩක් දිරලා තිබ්බේ. අපේ යාළුවෝ එකතු වෙලා පාවුෂ් කරලා අනම්මනම් කරලා අපි සල්ලි හොයාගෙන චැසියක් අලුතෙන් පාස්සලා එන්ජින් සේම අලුතෙන් ගෙනල්ලා හදලා ගියර් බොක්ස් එහෙම හදලා බ්‍රේක් හදලා එහෙම අපි අලුතෙන් හදාගත්තා. මේක වයරින් එකම සම්පූර්ණයෙන් අපි හදලා තියෙන්නේ. මම ස්තුති කරනවා මේ වෙලාවේ මගේ යාළුවන්ට අපිට ගොඩක් උදව් කරාට මේක කරන්න. අපිට ඉස්කෝලේනොත් ලොකු සහයෝගයක් හම්බුණා. මම මිදු හපු ආරච්චි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 23 A level කණ්ඩායම අපි මම මේ වාහනේ හදන්න අපිට පන්තිපාර මැඩම් කිව්වා වාහනයක් හදමු කියලා. ඊට පස්සේ තාත්තට කිව්වම තාත්තා කිව්වා තාත්තලා කාලේ එක්ස්පෑන් කරෙත් එන්ජින් එකක් තියලා ඒ හින්දා ඉලෙක්ට්‍රික් වාහනයක් හදන්න කියලා. ඊපස්සේ ඉලෙක්ට්‍රික් වාහනයක් හදන්න කතා වෙනකොට අපේ යාළුවෝ ටික මම සඳිල් නිතික දීමන්ත අපි 4 දෙනා තමයි ප්‍රධාන වශයෙන් තව මේ අපේ යාළුවෝ 3 දෙනෙකු තව උදව් වුණා. ඒක අපේ යාළුවෝ අපි 4 දෙනා ප්‍රධාන වශයෙන්ම මේකට ආවේ. අපි ඉස්සෙල්ලාම වාහනේ හදනවා කියලා හිටියේ සතියක විතර ඉඳලා අන්තිමට කොහොම හරි අපිට ටික පස්සර ගිහිල්ලා වාහනේ හදන්න නැහැ කියන තැනකට ආවා. අන්තිමට එක්ස්පෑන්ඩ් එකට දවස් 2ක් තියලා රෑ තමයි තීරණය කරේ මේක හදනවාමයි කියලා. ඊට පස්සේ අපි හදන්න පටන් ගත්තා. කොහොම හරි සම්පූර්ණ දවස් 3ක් ඇතුළත එක දිගට නිදි මරාගෙන හදලා වාහනේ හදලා ඉවර කරා. මේක සම්පූර්ණ දවස් 3යි කියලා දින වාහනේ හදන්න සම්පූර්ණයෙන්ම ඒකට ගොඩක් කට්ටිය උදව් වුණා. අපි යාළුවෝ 4 දෙනාට අමතරව ලබන සතියේත් බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්‍යයන්ගේ වටිනා අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න ඒ එක්සිබිෂන් එකේ තොරතුරුත් එක්ක. ලංකාවේ මාකට් එකෙත් ලෝකයේ මාකට් එකෙත් දැනට දකින්න ලැබෙන අධිසුඛෝපභෝගී ඉලෙක්ට්‍රික් කාර් එකක් තමයි මේ තියෙන්නේ. ඒ ගණේ වාහන වලින් මේ වාහනය දැනට ලංකාවේ මාකට් එකේ දකින්න ලැබෙන අධිසුඛෝපභෝගී වාහනවල ඉලෙක්ට්‍රික් කාර් එක කිව්වට වරදක් නැහැ. BMW i7. ඒ ඇතුලේ නැත්තම් අභ්‍යන්තරයේ වාඩි වෙලා ඉඳගත්තම දැනෙන ෆීලිං එක, ඒ ෆීල් එක මට කියන්න වචන නැහැ. කොහොම නමුත් මේ වගේ වාහන ලංකාවට කොහොම වෙයිද? මේක මොන වගේ විදිහකින් මේ වගේ වාහන ලංකාවට આવොත් මේන්ටේන් කරන්නේ කොහොමද? මේවා මේන්ටේන් කරන්න පහසුයිද? මොන ප්‍රශ්නක් තියෙනවනේ. ඒ සියලු කාරණා කතා කරන්න. අද මේ වගේ වාහන සම්බන්ධව ලංකාවේ මේන්ටේන් කිරීම සම්බන්ධව නමක් තිබෙනවා නම් ඔහු තමයි එහි ප්‍රවීණයා දක්ෂයා සසුපතල නාමය අමල් ලේකනායක රථවාහන ඉංජිනේරු. ලංකාව විතරක් නෙමෙයි යුරෝපෙත් දැන් මේ තියෙනවා යාගේ මේ වගේ වාහන රථවාහන අංග වෙනම මේන්ටේන් කරන එක අපිට හරි ආඩම්බරයක්. සාඩම්බරෙන් පිළිගන්න සුක්කානමට අයිබෝන්. ඔව්. පොඩ්ඩක් අපි මේ කාර් ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු ඉස්සෙල්ලා. මේ මෙච්චර අධිසුඛෝපභෝගී වාහන මේක ඇයි මේ i7 එක ස්පෙෂල් වෙන්නේ? ඔව්. BMW i7 කියන්නේ තනුජ් King of the EVs කියලා කියන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් කාර් රේන්ජ් එකේ එතන BMW සමාගම නිෂ්පාදනය කරලා තියෙන ඉහළම තාක්ෂණයත් එක්ක පරිම සැප පහසුවක් දීලා නිර්මාණය කරපු මෝටර රථයක්. i7 එකට එන්නේ අපි දන්නවා BMW 7 series කියන එක හැමතිස්සෙම BMW කැටගරි එකේ තිබුණ ඉහළම වාහනේ. එතකොට ඔවුන්ට අවශ්‍ය වුණා දැන් අපි දන්නවා ලෝකයේ මේ ඉලෙක්ට්‍රික් කාර් අලුත් වෙනකොට එන්නේ යනකොට ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් කාර්ස් ෆේමස් වෙනකොට BMW සමාගමට අවශ්‍ය වුණා දැන් මේ ඔවුන්ගේ ඉන්න කස්ටමර්ස්ලා අනුදෙනවා. ඒතර 7 සීරීස් එකට ඉන්න කස්ටමර්ස්ලා වෙනත් මාදිලයකට යන්නේ නැති වෙන්න ඔවුන්ට ඉලෙක්ට්‍රික් කාර් එකක් දෙන්න. නමුත් අර පරණ 7 සීරීස් එක තිබුණ
සියලුම අංග උපාංගත් එක්ක. එතකොට මේක දැන් ඇතුළට ගියාම ඉලෙක්ට්‍රික් කාර් එකක් වුණාට අපිට එහෙම අර සාමාන්‍ය සාම්ප්‍රදායික ඉලෙක්ට්‍රික් කාර් එකක් ගත්තොත් අර ස්විචර්ස් නැතුව අර පාළු ගතියක්. එතකොට ඉන්ටීරියර් සීට්ස් වල මැටීරියල් වල වෙනස්. එහෙම නැතුව සාමාන්‍ය තිබුණ කාර් එකක තිබෙන ෆීලිං එකම ඇතුළට එනවා. නමුත් මේක ෆුල් ඉලෙක්ට්‍රික් කරලා තියෙනවා. ඉලෙක්ට්‍රික් මෝටර්ස් දෙකක් තියෙනවා මේකේ ෆ්‍රන්ට් ඇන්ඩ් රියර්. ඉතින් එහෙම නිර්මාණයකින් තමයි මේ i7 එක ඇවිල්ලා තියෙන්නේ. i7 කියන්නේ ලංකාවේත් අපිට දකින්න ලැබෙන ආඩම්බරයක්. මොකද ලෝකේ ඇත්තටම මේ අවස්ථාව වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය වෙලා තියෙන රටයක්. ප්‍රබල ව්‍යාපාරිකයන් සහ ඉහළ ගලන්තිය පාවිච්චි කරන වාහන. එහෙම ලේසියෙන් මිලදී ගන්න පුළුවන් වාහනයක් නෙවෙයි. ලංකාවේ නම් කොහෙත්ම කෙසේ නමුත් අනෙක් කන්ට්‍රි වල මේක යම් මට්ටමක ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න අයට පාවිච්චි කරන්න පුළුවන් රීසනබල් රේට් එකට යනවා. අපි බැලුවොත් එහෙම දැන් මේ වාහනය කොච්චර දුරක් බැටරියෙන් දුවන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් මයිල්ස් 300ක් කියලා තමයි කිලෝමීටර් 500කට ආසන්න ප්‍රමාණයක් මේක ධාවනය කරන්න පුළුවන් ඕන් දීලා තියෙන දත්තයන් අනුව. නමුත් ඒ රේන්ජ් එක වෙනස් වෙන්න පුළුවන් තනුජ අපි මේකේ AC එක කොච්චර අපි යූස් කරනවද? ඒක කොච්චර අපි ස්ටොප් ස්ටාර්ට්ස් තියනවද? ඒතර අපේ වේගය, ඒතර මාර්ග තත්ත්වයන් මේ දේවල් එක්ක මේ වෙනස් වීමක් වෙන්න පුළුවන් තියෙන රේන්ජ් එකේ. නමුත් දැනට 500ක් අවට රේන්ජ් එක. ඇයි මේකට මෝටර දෙකක් ඇවිත් තියෙන්නේ? ඔව් ට්වින් මෝටර් කියන සිස්ටම් එක BMW ලගේ ඇත්තටම කලින් වාහනවල all wheel drive concept එක තිබුණා. BMW X drive කියලා මේකට කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි දන්නවා මේකේ රෝද හතරම එකවර ක්‍රියාත්මක වෙන තාක්ෂණය BMW එකේ තිබුණා පරණ වාහනවල ඉඳලා. ලංකාවට ගත්තොත් ලංකාවේ 18 වගේ නම්බර වලින් ආපු ඒවත් මේ රෝද දෙකම ධාවනය වෙන තාක්ෂණය තිබුණා BMW. මම නිකන් පොඩි මෝඩ ප්‍රශ්නයක් අහන්න දුනා. මේක මට දැනන දෙයක්. මමත් තාම ඉලෙක්ට්‍රික් කාර් එකක් ධාවනය කළේ නැහැ. පාවිච්චි කරන අනිකුත් වාහන. ඒත් දැන් ඉලෙක්ට්‍රික් කාර් එකකට නැග්ගට පස්සේ අනෙක් වීකල් එකකට ගලා අපි නියුට්‍රල් කරලා පොඩ රේස් කරනවා. පාකින් තියලා තමයි රේස් කරනවා. දැන් යනකොට අපිට ගියර් වැටෙනවා දැනෙන්නේ නැහැ වේගය එක සමානව වේගය එන්න වැඩි වෙනවා. දැන් මේ සාමාන්‍ය කාර් එකක ගන්න ඩ්‍රයිවිං ෆීල් එකයි මේ ඉලෙක්ට්‍රික් කාර් මේ වගේ ලක්ෂරි වීකල් එකයි මොන හරි වෙනසක් දැනෙනවද? يعني ෆුවල් ඇන්ඩ් ඉලෙක්ට්‍රික් කියන දෙකේ වෙනස පරතරයක්. ඔව් එතන පොඩි පරතරයක් තියෙනවා තනුජ ඇත්තටම. ඉලෙක්ට්‍රික් වාහනයකට අපි ආවහම කොච්චර වුණත් අපිට අර සාම්ප්‍රදායික ෆුවල් වෙහිකල් එක අපි කියනවා අයිස් එන්ජින් එකක් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක තියෙන ඒ තනුජ් කිව්වාගේ අපිට රේව් කරලා ගන්න ඇති ඒ වගේ දේවල් අපිට ලැබෙන්නේ නැහැ. නමුත් සමහරක් වෙලාවට ඉලෙක්ට්‍රික් කාර් නිෂ්පාදකවරු හදලා තියෙනවා වෙන වෙන සොෆ්ට්වෙයාර්ස් යොදලා අර අපිට මේක ශබ්දය ඇහෙන්න වගේ ඒ වගේ එක එක මෝඩ්ස් හදලා ඒක ආටිෆිෂියලි නිර්මාණය කරලා තියෙනවා සොෆ්ට්වෙයාර් එකක් තුරු. නමුත් ඒක අපිට සාමාන්‍ය පෙට්‍රල් ඩීසල් වාහනයක එන ෆීලින් එකට සමාන කරන්න බෑ. ඉතින් ඒක තාක්ෂණයත් එක්ක සමහරක් දේවල් අපිට පිළිගන්න වෙනවා. ඒක ඇවිල්ලා අපි අර සාම්ප්‍රදායික ජංගම දුරකථනයෙන් ස්මාර්ට්ෆෝන් එකකට ආවා වගේ තමයි. කාලයක් යදි තමයි වෙනස තේරෙන්නේ. වෙනස තේරෙන්නේ. දැන් මේකේ වාහන සද්දයක් එමත් නැහැනේ. ඔව්. මුකුත් සද්දයක් නැහැ. සයිලන්ට්. ෆුල් සයිලන්ට් කාර් එක. ඉතින් අපි නිකන් සාමාන්‍ය වාහනයක් එන්ජින් එක ඕෆ් කරලා නියුට්‍රල් එකේ යනවා වගේ තමයි මේක ස්ටාර්ට් කරලා ධාවනය කරන්නේ. අපි සාමාන්‍යයෙන් i7 වීකල් එකක් දැක්කොත් මීට වඩා කම්පැක්ට්. මේක ඇතුලේ මීට වඩා 7 BMW 7 series දැක්කොත් එහෙම මීට වඩා මේ මීට වඩා අයිටම් බොහොමයක් ඉලෙක්ට්‍රොන අයිටම් පිරීලා ගිලක් ගහලා නැහැ. මේක ටිකක් අඩුයි. ඔව් මේක ටිකක් අඩුයි කියන්නේ තනුෂ් මේකේ ඔව් එන්ජින් එක නෑ අනිත් එක මේකේ මෝටර්ස් දෙකක් තියෙනවා. ඒතර මේක දෙකට බෙදිලා තියෙනවා. ඒතකොට ඉස්සරහට උන් දීලා තියෙන ප්‍රමාණය මෙතනත් යට ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. මේ AC කම්ප්‍රෙසර් එක තමයි මෙතන උඩින්ම තියෙන්නේ. ෆුල් ඉලෙක්ට්‍රික් කම්ප්‍රෙසර් එකක් තියෙන්නේ. ඉතින් එතකොට දැන් මේ වාහනේ ගත්තාම අපි සාම්ප්‍රදායික 7 සීරීස් එකක් ගත්තාම ඒකේ සියලු දේ ගොඩක් වෙලාවට මේ ඉස්සරහට එන්ජින් එකත් එක්ක යොදලා තියෙනවා. නමුත් ඉලෙක්ට්‍රික් කම්පෝනන්ට්ස් හින්දා ඇත්තටම අර ලොකු එන්ජින් එකකින් ගන්න බලය මේ පොඩි මෝටර එකකින් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ඔව් ඉතින් එතකොට ඒක නිසා ගොඩක් ඉඩ ඉතුරු වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් එතනම අපිට පේනවා ඉලෙක්ට්‍රික් මෝටර අතේකට යනකොට කාර්යක්ෂමතාවය කියන දේ කොච්චර වෙනසක් එනවද කියන එක. මේ vehicle maintaining සම්බන්ධව අපි හිතන්නේ අනික් අයට වගේ මේක ඔයිල් මාරු කරන්න නැහැ. මේකේ එහෙම කරදර නැහැ. මේක ඉලෙක්ට්‍රික් අපි දැන් කරන්ට් එක ගැහුවා දිව්වා වගේ කතාවක් දන්නේ. ඔව්. ඉතින් තනුෂ් මෙහෙමයි. දැන් මේ වගේ වාහනයක් නිර්මාණය කරලා තියෙන්නේ මේක ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් වගේ මේක ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් ඩිවයිස් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් පද්ධති තියෙනවා මේකේ මෙකැනිකල් දේවලුත් තියෙනවා. ඒතර මේ දෙකේ සංකලනයක් කරලා තමයි මේ ඉලෙක්ට්‍රික් කාර් එක නිර්මාණය කරලා තියෙන්නේ. අපි දන්නේ මේක ඉලෙක්ට්‍රික් පද්ධතිය ගැන විතරයි. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේ කතාවෙන්. නමුත් එතනින් ඔබට කිය දේවල් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒතර මේ හැම දෙයක්ම සොෆ්ට්වෙයාර්ස්
මාර්ගයෙන් තමයි පාලනය වෙන්නේ. ඒතර මේකේ ගොඩාක් කන්ට්‍රෝල් මොඩියුල් සම්බන්ධ කරලා තියෙනවා. මේ වගේ වාහනයක අලුත් වැඩියාවක් කරනවා නම් මේ සඳහා සුවිශේෂී පුහුණුවක් තියෙනවා ලබන්න ඕන. ඒ සඳහා අවශ්‍ය සුවිශේෂී උපකරණ තියෙනවා. එතකොට ඒ ආකාරයෙන් නිෂ්පාදකවරු අනුමත කරලා තියෙන ආකාරයට ඒ අවශ්‍ය සේවාවන් සිද්ධ කරන්න වෙනවා අපිට. මේ වාහනේ භාවිතා කරනවා. ඒතර වාහනේ භාවිතා කරත් නොකරත් මේකේ කරන්න ඕන සේවාවන් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කාර් එක ගන්නවා වැඩි පාවිච්චි කරන්නේ. අපි ඒකින්ද මේක මුකුත් කරන්න ඕනේ කියලා. එහෙම නෑ. දැන් ඉලෙක්ට්‍රික් කාර් එකක් වුණාම ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් කාර් එක කියන එක අපි වාහනේ පාක් කරලා තිබුණත් අපි ධාවනය කරත් මෙයාට අපි අවධානය යොමු කරන්න ඕන. මොකද අපි දන්නවා මේකේ බැටරිස් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ බැටරි අපි නවත්තලා තිබුණත් මේකේ තියෙන මෙමරි එක තියාගන්න සහ අනිකුත් දේවල් වලට යම් ප්‍රමාණයකට භාවිතා වෙනවා. දැන් අපි නොයෙකුත් චාර්ජර්ස් අපි දකිනවා වෙළඳ පොලේ තියෙනවා. ගෙනල්ලා මේ චාර්ජර්ස් වල ප්‍රමිතියක් නැහැ. ඒතර මේ වගේ ප්‍රමිතියක් නැති චාර්ජර්ස් වගේ දේවල් වලින් මේ වගේ වාහන charge කරාම තමයි පළවෙනිම ලෙඩේ පටන් ගන්න. ලංකාවේ දකින්න හම්බෙන ලෝකෙත් දකින්න හම්බෙන EV King අද අපි කතා කළේ. අමල් බොහොම ස්තුතියි. මාතෘකා වාහනයක් වුණත් වාහනය කියන මාතෘකා වටා කොයි තරම් දේවල් අපිට කතා කරන්න, දකින්න, හිතන්න, ඉගෙන ගන්න, අනාගතයේ දකින්න තිබෙනවද? ඒ නිසා සුක්කානම අපි උත්සාහ කරනවා මේ කිව් සියලු කාරණාවලදී ඔබව දැනුවත් කරන්න. ඒ වාහනය විතරක් නෙවෙයි ඒ වාහන ලෝකයේ වටා තියෙන බොහෝ දේවල් පිළිබඳව වරින් වර දැනුවත් කරන්න. ලබන සතියේත් අපි හමු වෙන සුපුරුදු විදිහට ගිලෙන්න. හමු ලබන සතියේ සුක්කානමෙන්. ආයිබෝවන්.